ඉතින් දැන් මගේ මණ්ඩියට සති 32ක් වෙනවා. අපි මේ වෙනකොට හොස්පිටල් බෑග් එක රෙඩි කරලා ලෑස්ති වෙලා තමයි ඉන්නේ. ඉතින් අද අපි බලමු මගේ හොස්පිටල් බෑග් එකේ මොනවද තියෙන්නේ කියලා. අපි බබාට බඩු ටික ඔක්කොම වගේ ගත්තේ දෙහිවල මිකී ගෑන්ස් එකෙන්. මේ ගෙනාපු ගමන් ටැග් කරන්න නැතුව අන්පැක් කරලා තියෙන විදිය තමයි තියෙන්නේ. ඊට පස්සේ තාත්තයි සීයයි එකතු වෙලා මේ ටික වොෂ් කරලා වේලලා තමයි අපි බබාගේ බෑග් එක හදාගත්තේ. අපි සිලෙක්ට් කරගෙන තියෙන්නේ 9 Rails හොස්පිටල් එක. ඉතින් ඒකේ හොස්පිටල් බඩු ලිස්ට් එක මං වීඩියෝ එකේ අන්තිමට දාන්නම් ඔයාලටත් බලන්න. හරි, මුලින්ම තියෙනවා Take Me Home outfit එක. අපි ලස්සන blue color kit එකක් තමයි සිලෙක්ට් කරේ. ඊළඟට Macintosh එක. ඊට පස්සේ baby shirts 10ක්. ඒක අපි blue and white mix එකට තමයි ගත්තේ. ඊට පස්සේ baby blankets 10ක්. අපි ඒව ගන්නකොට 2 layers, 3 layers and 6 layers විදිහට mix එකේ තමයි ගත්තේ. එතකොට ගොඩක් බබාට comfortable material වලින් select කරලා ගත්තේ. ඊළඟට newborn sleep suits 2ක් ඉල්ලලා තිබ්බා. ඒකත් අපි white and blue mix හරිම charm colours වලින් තමයි ගත්තේ. මොකද වැඩි dark colours යන්න මං කැමති වුණේ නැහැ. ඊට පස්සේ work clothes set 5ක් ඉල්ලලා තිබ්බා hospital එකෙන්. හැබැයි අපිට nappy suit use කරන්න පුළුවන් වෙන හින්දා අපි 3ක් තමයි ගත්තේ. ඊළඟට cloth nappy suit 22x22 size එකෙන් 30ක් ඉල්ලලා තිබ්බා. ඒවත් අපි හරිම charm white mix colours වලින් තමයි ගත්තේ. ඔක්කොම ගත්තේ double layers ඒවා. ඒවත් අපි ඔක්කොම ගත්තේ Velona brand එකෙන්. baby shirts උත් ගත්තේ Velona brand එකෙන්. මොකද ගොඩක් comfortable හින්දා. ඊළඟට baby towels set 4ක්. අන්තිමට socks, mittens and headsets 5ක්. මේ ටික තමයි හොස්පිටල් එකෙන් අපිට ඉල්ලලා තිබ්බේ. මේ ටිකට අමතරව හොස්පිටල් එකෙන් තව ඉල්ලලා තිබ්බා newborn diapers, baby pins සහ wet wipes. එතකොට අපි newborn diapers ගත්තේ Velona brand එකෙන්. Velona එකේ bamboo nappies කියන එකෙන් තමයි අපි newborn diapers ගත්තේ. ඊට අමතරව තව ඉල්ලලා තිබ්බා baby wash and shampoo. අපි ගත්තේ Aveeno brand එකෙන්. තව baby lotion එකත් අපි ගත්තේ Aveeno brand එකෙන්ම තමයි. ඊටත් අමතරව තව ඉල්ලලා තිබ්බා bolster pillows and baby pillows. අපි ඒකේ සෙට් එකම තමයි ගත්තේ, ගෙනියන්නත් ලේසි ඒ හින්දා. තව ස්ලීපින් බෑග් එකක් බබාට. තව නර්සින් පිලෝ එකක්. ඔය ටික තමයි හොස්පිටල් එකෙන් අපින් ඉල්ලලා තිබ්බේ බබාගේ ලිස්ට් එකට. Beats fast, colors and promises. How to be brave? How can I love when I'm afraid to fall? Beats fast, colors and මේ ටික ලස්සනට ගෙවිලා යන්නේ අපි දෙන්නගේ ජීවිතේ හරිම ලස්සන අලුත් පරිච්ඡේදයක්. ඉතින් මේ හැම පුංචි දෙයකින්ම අපි දෙන්නගේ ජීවිතේට හරිම ලස්සන මතකයක් එකතු කරනවා. ඉතින් අපේ පැටි ඇනකම් අපි හරිම ආසාවෙන් එයා වෙනුවෙන් මේ දේවල් ලෑස්ති කරනවා. මං හිතන්නේ හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවෝ වෙනුවෙන් පුළුවන් ප්‍රමාණයට හොඳම ලස්සනම දේවල් ලෑස්ති කරන්නයි ආසාවෙන් ඉන්නේ.